රජය තීන්දුව කරලා තිබෙනවා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන වෛද්‍ය උපාධි පාඨමාලාව නතර කරන්නට. මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් අනුමත කරපු පාඨමාලාව. ඒ වගේම මේ උපාධි පාඨමාලාව තුලින් විදේශීය සහ කැඩෙට් සිසුවන් 50කටත් අභ්‍යන්තරව අප රටේ තවත් සිසුවන් 100කටත් මුළුමනින්ම වාර්ෂිකව සිසු දූ දරුවන් 150කට වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. මේ නතර කිරීම තුළ එක පැත්තකින් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිසු දූ දරුවන්ට තිබෙන අවස්ථාවන් නැති කිරීමක් හැටියට අපි දකිනවා. ඒක බරපතල වරදක්. තවත් පැත්තකින් අපි අවබෝධ කරගන්නට ඕන මේ වෛද්‍ය පාඨමාලාව තුළ විදේශීය සිසුන් හරහා අපේ රටට ඩොලර් ඉපැයීමක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ වෛද්‍ය සිසුන්ට මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථා අහිමි කිරීම තුළ බරපතල හානිදායක දේවල් කීපයක් සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ උපාධි පාඨමාලාව හදාරන්නට බලාපොරොත්තු වෙන හිටපු සිසු දූ දරුවන් අපේ රටේ ලක්ෂ 130ක් පමණ වැය කරලා මේ ලබා ගන්න ලක්ෂ 130ක් පමණ වැය කරලා හදාරන වෛද්‍ය උපාධි පාඨමාලාව වෙනුවට ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ලක්ෂ 400ක් 500ක් අතර ප්‍රමාණයක් මැලේසියාවට ගිහිල්ලා ලක්ෂ 300ක් 400ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවට ගිහිල්ලා ලක්ෂ 200ක් 300ක් අතර ප්‍රමාණයක් රුපියලේ වටිනාකමින් ඒ වගේම වියදම් කිරීම ඩොලර් වලින් සිදු කිරීම තුළ අපේ රටේ රඳවා ගන්නට පුළුවන් ඩොලර් ප්‍රමාණය අපේ රටට අහිමි වෙනවා. ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේ වෛද්‍ය පාඨමාලාව හදාරන දූ දරුවන් ගණනාවක් ඉන්නවා. ඒ අයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ, සබරගමු විශ්වවිද්‍යාලයේ, ඌව විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපනයෙන් අවස්ථා ලැබිලත් දුර බැහැරකම් නිසා හෝ තරත් හේතුන් නිසා කොතලාවල වෛද්‍ය පීඨයට එය ඇතුළු වෙලා තිබෙනවා. ඒ නිසාම නිදහස් අධ්‍යාපනයේ තවදුරටත් තවත් ප්‍රමාණයක් සිසු දූ දරුවන්ට නැගෙනහිර ඌව සබරගමු වැනි විශ්වවිද්‍යාලවල අමතර අවස්ථා නිර්මාණය වෙනවා. දැන් මේ වසා දැමීම තුළ ඒ අවස්ථාවත් නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන්ට අහිමි වෙනවා. ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලය තුළ කටුබැද්ද වෛද්‍ය පීඨයේ සිසු දූ දරුවන්ට පහසුකම් ගණනාවක් ලබා දෙනවා. විද්‍යාගාර පහසුකම්, පරිගණක පහසුකම් ඇතුළු පහසුකම් ගණනාවක්. කටුබැද්ද වෛද්‍ය පීඨයේ සිසු දූ දරුවන්ට ඒ ලැබෙන පහසුකම් මේ වසා දැමීම තුළ අහිමි වෙනවා. අපි අවබෝධ කරගන්නට ඕන අප කල යුත්තේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ සිසු දූ දරුවන්ට අවස්ථා වැඩි කිරීම. educational opportunities වැඩි කිරීම. අධ්‍යාපනික අවස්ථා වැඩි කිරීම. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, වෛද්‍ය පාඨමාලාව වසා දැමීම තුළ
සිසු දූ දරුවන්ට ලැබෙන අවස්ථා අඩු වෙනවා. පහළ වැටෙනවා. එපමණක් නොව අපේ රටේ වෛද්‍යවරුන් 15000කට ආසන්න ප්‍රමාණයක හිඟයක් තිබෙනවා. මේ හිඟයට විසඳුම් ලබා දෙන්නට ඕන වෛද්‍ය පාඨමාලාවල් රටේ සිසු දූ දරුවන්ට අහිමි කළ නෙවෙයි. තවත් වැඩි කරලා. මේ රජය යන්නේ යා යුතු මඟ නෙවෙයි. ලෝකෙම යන මාර්ගය නෙවෙයි. මේ රජය යන්නේ වෙනස් මාර්ගයක. අවස්ථා අහිමි කිරීම. අපි හැමෝම පිළිගන්නවා අප රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕන. නිදහස් අධ්‍යාපනය යාවත් කාලින කරන්නට ඕන. නූතනවාදී කරන්නට ඕන. කාර්යක්ෂම කරන්නට ඕන. වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන්නට ඕන. ඒ වෙන් කරන මුදල් ප්‍රමාණය තුලින් ඊ타ත්ම නූතනවාදී අධ්‍යාපන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීම හරියන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීමක් නෙවෙයි එතන වෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරන්නට ඒ වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන යොමු කරන්නට ඕන. වැඩි සම්පත් යොමු කරන්නට ඕන. භෞතික සහ මානව සම්පතට විසඳුමක් ලබා දෙන්නට ඕන. කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය පාඨමාලාව වසා දැමීම තුළ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් වෙන්නේ. අපේ රටේ තාරුණ්‍යයට සිසු දූ දරුවන්ට ලැබිය යුතු අවස්ථා සියල්ලක්ම අහිමි වීමයි සිදු වෙන්නේ. ඒ නිසා රජයට අපි කියන්න කැමතියි ඔබ යන්නේ වැරදි මාර්ගයේ. ඔබ කල යුත්තේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වැඩියෙන් සම්පත් කැපකිරීම, වැඩි වැඩියෙන් භෞතික මානව සම්පත වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම, සමස්ත සිසු පරපුරට මේ කොතලාවල වෛද්‍ය පාඨමාලාව තුළින් ලැබෙන අවස්ථාව පුළුල් කිරීමයි සිදු කළ යුත්තේ. ඒ අවස්ථාවන් වැඩි වෙන්න නිදහස් අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වෙන වෛද්‍ය පාඨමාලාවල් වලට සිසු දූ දරුවන්ට ඇතුල් වෙන්න තියෙන අවකාශය වැඩි වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ වැරදි තීන්දුව ආපහු හරවන්න. Taman නිවැරදි වෙන්න. මේ යුගයේ අවශ්‍යතාවය. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අපි කළ යුත්තේ දූ දරුවන්ට තියෙන අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම නෙවෙයි. වෛද්‍ය පාඨමාලා නැති කිරීම නෙවෙයි. ඒ විශ්වවිද්‍යාල පහසුකම් වසා දැමීම නෙවෙයි. අපි කළ යුත්තේ ඒක පුළුල් කිරීම. පුළුල් කරන පැත්තට තමයි රජය නැඹුරු වෙන්නට. නමුත් මේ යල් පැන ගිය ගතානුගතික න්‍යායන් වල සිරකරුවන් බවට පත් වී සිටින මේ රජය වර්තමාන යුගයේ අවශ්‍යතාවයන් පිළිබඳ ලෝකීය අධ්‍යාපනයේ සිදුවන විපර්යාසයන් පිළිබඳ මේට වඩා හොඳින් හැදෑරීමක් කිරීම අත්‍යවශ්‍යයි. වහාම මේ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමෙන් ඉවත් වෙන්න වැළකෙන්න. විශේෂයෙන්ම අපි ඉදිරි කාලය තුල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේ නතර කරපු වෛද්‍ය පාඨමාලාව නැවතත් වරක් ආරම්භ කිරීම වෙනුවෙන් අපට කළ හැකි ඉහළම බලපෑම අපි ඉෂ්ට සිද්ධ කරනවා. මේ බලපෑම සිදු කරන අතරතුර නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම උදෙසා ඒන් බැහැර නොවි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් ප්‍රතිපාදන නිදහස් අධ්‍යාපනයේ නූතනවාදී කිරීම ඒ සියලුම පියවර ගන්නට අපි ඒ බලපෑම කරනවා කියන එක ප්‍රකාශ කරන්න.